බලාපොරොත්තු උන්වහන්සේ නම් අපේ බලාපොරොත්තු අපි ඔසවන්න ඕනේ උන්වහන්සේට නෙවෙයිද? උන්වහන්සේට තමයි. අපේ තේමාව මොකක්ද? බලාපොරොත්තුව සමිඳුන් වේ. ස්වාමින් වහන්සේ අපේ ඒකායන බලාපොරොත්තුව. එහෙනම් ජීවිතේ මේ මොහොතේ අපේ තියෙන අසරණකම්, අමාරුකම්, අර්බුද, වේදනාකාරී අත්දැකීම් ඔසවන්න තියෙන උන්වහන්සේගේ දෑතට. දේ වචනේට අපි ගියොත් 1 පේදුරු 5:7 කියනවා සමිදානන් වහන්සේ ඔබ ගැන සලකන හේයින් ඔබේ සෑම අසරණකමක්ම උන්වහන්සේ වෙත ඔසවන්න. ඔබේ මගේ බලාපොරොත්තුව වෙන මිනිස්සු නෙමේ, වෙන දේවල් නෙමේ, ස්වාමින් වහන්සේ. එහෙනම් අපේ හැම දෙයක්ම ඔසවන්න තියෙන උන්වහන්සේගේ දෑතට. අපේ බලාපොරොත්තු උන්වහන්සේ නිසා කියන්න තියෙන උන්වහන්සේට. ඒ නිසා ජීවිතය අසරණකම් වලදී කියන්න තියෙන මෙච්චරයි. ප්‍රතිහාර්ය පාන දෙවි සමිදානනේ ප්‍රතිහාර්යයක් කරන්න මා දිවියේ. අසරණකම 100ට නගාගෙන ස්වාමින් වහන්සේට කියන්න තියෙන මෙච්චරයි. ප්‍රතිහාර්ය පාන දෙවි සමිදානනේ ප්‍රතිහාර්යයක් කරන්න මා දිවියේ. වෙන කියන්න කෙනෙක් නැහැ. බලාපොරොත්තු උන්වහන්සේ. උන්වහන්සේට කියන්න තියෙන ස්වාමිනී ප්‍රතිහාරයක් කරන්න. මම ලියපු මං ගීත ආදරය කරන ගීතයක් මේක. ජීවිතය අසරණකම් වලදී බලාපොරොත්තු වෙන ස්වාමින් වහන්සේට කන්නලව් කරන්නට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන ගීතයක්. ඇත්තටම මේ ගීතය ලියවෙච්ච අත්දැකීමට ගියොත් ඒ අත්දැකීමත් ප්‍රතිහාරයක්. මම සැකෙවින්න ඔබට කියන්නම්. මට වර්බුම් රූපවාහිනියේ ගීත භාවනාවක් කරන්නට තිබුණ යාඥා වැඩසටහනක්. යාඥාව ගැන ගීතත් එක්ක භාවනාවක් කරන්නට තිබුණා. දැන් රෙකෝඩින් වලට දවස ළඟ ළඟ එනවා. හිතන්නකෝ අනිද්දා රෙකෝඩින්. හැම ගීතිකාවක්ම හරි, ප්‍රශංසා ගීතිකාව හරි, පව්කමාවේ ගීතිකා හරි, දේව ආරක්ෂාවට බාර වීමේ ගීතිකාව හරි. හැබැයි කන්නලව්ව ස්වාමින් වහන්සේට ඔප්පු කරන්න ගීතිකාවක් නැහැ. මේක අලුත් ගීතිකාත් එක්ක කරපු වැඩසටහන. දැන් මං 17 කල්පනා කරනවා තාලයක් ඔළුවට එන්නෙම නැහැ. වචන ලියන්න උත්සාහ කරනවා සෙට් වෙන්නෙම නැහැ. දැන් මට මහන්සි. දැන් අනිත් රෙකෝඩින් දරුවොත් එක්ක ප්‍රැක්ටිස් කරලත් නැහැ. ගීතිකාවක්කුත් නැහැ. වෙහෙසටපත් වෙලා, එපා වෙලා, කලකිරිලා මං ආසම කරන තැනට යනවා. කොතෙන්ටද? පල්ලියේ සප්‍රසාද වහන්සේ ගාවට. සප්‍රසාද වහන්සේ ගාවට ගිහිල්ලා මං කියනවා ස්වාමින් වහන්සේට බොහොම පැහැදිලිව, ස්වාමිනී මම මේ කරන්න යන්නේ ඔබ වහන්සේගේ වැඩක්. ඔබ වහන්සේගේ ජනතාවට යාඥාව ගැන කියා දෙන්න යන්නේ. මං හිතනවා මට මේකට තාලයක් එන්නෙම නැහැ. වචන ටිකක් ලිය වෙන්නෙම නැහැ. අනේ මොනවා හරි මගේ ඔළුවට දෙන්න. මට අදහසක් දෙන්න. ඒ යාඥාව ස්වාමීන් වහන්සේට ඔප්පු කරලා මම මගේ කාමරයට යනවා. සප්‍රසාද වහන්සේගේ ඉඳලා මගේ කාමරයට තිබුණේ අඩි 23යි. අල්තාරෙට ඇටච් වෙලයි මගේ කාමරේ තිබුණේ. හරි. ඔයාට කියන්න ජේසු ගාව නමස්කාර කරලා යමින් ගමන් වචන ටිකක් මම මුමුණ යනවා. මන් දන්නේ කොහෙන් ආවද කියලා. මං කියන්නේ මොකක්ද? ප්‍රතිහාර්ය පාන දෙවි සමිදානනේ ප්‍රතිහාර්යයක් කරන්න මා දිවියේ. ඒ ආඥාව ස්වාමීන් වහන්සේට කියනවා කියලා එළියට බහලා යන්න යද්දී ස්වාමීන් වහන්සේ මගේ මනසට මේ වචන ටික තාලේ දෙනවා.
ඒකත් එක්ක තමයි ගීතිකාව ලියවෙන්නේ කාමරයට ගිහිල්ලා. මං කියපු යාඥාව කට්ටියම කියමු. ප්‍රතිහාර්ය පාන දෙවි සමිදානයේ ප්‍රතිහාර්ය කරන්න මාදිවියේ. ප්‍රංශ හිටියත් ඔයාට ප්‍රශ්න තියෙනවා ජීවිතේ. අසරණකම් තියෙනවා නෑ නෙවෙයි. යමක් කරන්න පුළුවන් නම් එක්කෙනයි බලාපොරොත්තු ස්වාමින් වහන්සේ විතරයි. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේට ඒ අසරණකම 100ට නගාගෙන මොරගහමු. ස්වාමීන් වහන්සේට කියන්න මේ ගීතිකාව ගෑෙද්දී ස්වාමීනි මගේ ජීවිතේත් ප්‍රාතිහාර්යයක් කරන්න. ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ඔබ වහන්සේ විතරයි. ඒ නිසා ඒ ප්‍රාතිහාර්ය කරන්න. මේක අපි යාඥාවක් බවට පත් කරගමු. සියලු බලති දෙවිදේ ඔබට හැකිය සැමදේ දෙවිදු ඔබයි විකුමන් පානා. ඒ නිසා ඔයා ජීවිතේ ගොඩක් පීඩාවට පත් වෙලා ඇති. හැබැයි ඔයාට දෙවි කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට ඔයාගේ සුසුමන් වල බර දැනෙනවා. ඔයාට උන්වහන්සේ අසීමිතව ආදරය කරනවා. ඒ ස්වාමීන් වහන්සේට ඒ අසරණකම ඔසවමින් අපි කණ්ඩලව් කරමු. ලෙඩ රෝග නිසා ජීවිතේ මේ මොහොතේ වෙද්දිත් ඔයා ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්න ඇති. ඔයාට ඉන්නවා දිව්‍ය වෛද්‍යවරයාණන් කෙනෙක්. මේ ප්‍රතිකාර පද්ධතිය ඉතා හොඳ ඇති. ඒව වලටත් වැඩිය බලවන්ත දිව්‍යමය වෛද්‍යවරයෙක් වාට ඉන්නවා. උන්වහන්සේ මහ භයානක රෝගීන් සුවපත් කළා. අංශභාග රෝගීන් සුවපත් කළා. මලවුන් උත්තාන කළා. ඔයාට සුවය උන්වහන්සේ ගාව තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට ඒ රෝගී තත්වය අපි ඔප්පු කරමු. වේදනා ගත
හිර වෙලා ඉන්නවා ඇති. ඒවයි මිදෙන්න බැරුව අසරණ වෙලා ඇති. හැබැයි වාට ඉන්නවා ගැලවුම්කාරයෙක්. සකේවුස්ලා වගේ පව්කාරයන්ව නිදහස් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔයාට ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට වගේ බැහැකම, පව්කාරකම, අශුද්ධවන්තකම ඔප්පු කරලා අපි ගායනා කරමු. ජය